මේ වීඩියෝ එකේදී වලට කියලා දෙන්නවා මේ වෙනකොට UGC එකට ඔන්ලයින් ඇප්ලයි කරලා මේ PDF එක ඩවුන්ලෝඩ් කරපු කෙනෙක් නම් එතනින් එහාට මේක කොහොමද හරි විදියට පෝස්ට් කරන්නේ, ඒ වගේම ඊට අදාළ කරන ડોකියුමන්ට්ස් මොනවද කියන එක. මුලින්ම ඔයාලා මේ විදියට PDF එක ඩවුන්ලෝඩ් කරගෙන නැත්නම් ඒ කියන්නේ ඔන්ලයින් ඇප්ලිකේෂන් එක කම්ප්ලීට් කරලා නැත්නම් මම මේ වෙනකොට වීඩියෝ එකක් දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒක කම්ප්ලීට් කරන්න. ඒ වගේම මේක අවශ්‍ය විදියට කාලය අරගෙන ඔයා යුනිකෝඩ් ලිස්ට් එකත් හරියට හදාගෙන තමයි මේ දේවල් කරන්න ඕන. කලබලයට කරන්න යන්න එපා. ඒ වගේම මේකෙදී ඒ කියන්නේ මේක අපි පෝස්ට් කරනකොට ඔයාලට ස්කූල් ඇප්ලයි කරපු කෙනෙකුත් එහෙම නැත්නම් ප්‍රයිවට් ඇප්ලයි කරපු කෙනෙකුත් අනුව මේ ડોකියුමන්ට් එකේ එක පේජ් එකක් විතරක් වෙනස් වෙනවා. ඒ පේජ් එකේදී අපිට බලා ගන්න පුළුවන් ඔයා ස්කූල් ඇප්ලයි කරපු කෙනෙක් නම් ඒකේ සිග්නේචර් එක දාන්න තියෙන ප්‍රින්සිපල්ට, ඒ වගේම ප්‍රයිවට් ඇප්ලයි කරපු කෙනෙක් නම් ඒකේ සිග්නේචර් එක දාන්න තියෙන්නේ සාමවිනිසුරු කෙනෙක් හරහා. ඒ වගේම මේක සමරි එකක් විදියට මුලින්ම අපි කිව්වොත් ඔයාලට මොකද කරන්න තියෙන්නේ කියන එක. මේකෙදී අපිට normally මේ PDF එක අවශ්‍ය වෙනවා.